අපි hot and spicy සුපිරි පස්තා එකක් කන්න යන්නේ. මේ කියන්නේ බබයි තාත්ති කාලා ඉතුරු වෙන පස්තා ටික. මෙතන තියෙනවා ග්‍රෑම් 150ක් විතර. අද දවස් අප වැස්සයි සීතලයි එක්ක මේක මරුවට සෙට් වෙයි කියලා හිතුණා. මේ තියෙන අපේ ගුලි ටික. තාත්ති බබයි මේ දවස්වල ගුලි කනවානේ. කනවා බනවා වගේ අපි හෙල් ටික ගැනත් හිතන්න ඕනේනේ. ඉතලා හිතලා ඉතින් මේ වගේ දේවලුත් හදාගෙන කන්න බොන්න ඕනේ. මේ තියෙන්නේ ගොරක චූර්ණය. අපි මේකෙන් රාත් එක තමයි කන්නේ. වතුර ටිකකුත් තියාගත්ත මං කලින්ම රත් වෙන්න. ඔන්න දැන් ඒකත් හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් මං ඒකට දාගන්නවා ලුණු ටිකකුයි ඔයිල් ටිකකුයි. ඊට පස්සේ අපේ පස්තා ටික දාගන්නවා. දාලා පොඩ්ඩක් පුරු කාලා ඊට පස්සේ මේකෙන් වහනවා. ඒ ටික රත් වෙන තියලා මම පටපට ගාලා මෙන්න මේ ටිකත් ලෑස්ති කරගත්තා. මෙතන තියෙනවා චොප් ගත්ත ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ අමු මිරිස්, ඊට පස්සේ කැරට්, ඊට පස්සේ ලුණු. මේ ටික ඔක්කොම චූටි කොට කෑලි තමයි මම කපාගත්තේ. මේ තියෙන අපේ පස්තා එකට ඇඩ් කරට තව ස්පෙෂල් දෙයක් මීට් බෝල්ස්. මෙන්න මේ මීට් බෝල් ටිකත් මම ගත්තා අපේ පස්තා එකට දාගන්න. මට ඕනේ ටික චොප් කරගන්න. කූල් එක ගොඩක් බහලා නැති හින්දා ගැරප්පුවෙන් එක කරගන්න අමාරුයි. ඒක හින්දා මං අත හොදට හොදලා අරගෙන අතින්ම මේ ටික චොප් කරගත්තා. තව මං බිත්තරේකුත් ගත්තා. ඒක පොඩ්ඩක් මෙහෙම හොල්ලලා ගන්න ඕනේ. ඔක්කොම ටික ලෑස්ති. දැන් තියෙන්නේ හදන්න. පෑන් එක රත් වෙන්න තියලා ඔයිල් දාගෙන හොල්ලලා ගන්න ඕනේ. ඊට පස්සේ ඉස්සලා මම මීට් බෝල්ස් ටික දාගන්නවා. මේ ටික චුට්ටක් ලාදුබුරු පාට වෙනකන් හොඳට ෆ්‍රයි කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මම දාගන්නවා චොප් කරගත්ත අපේ ඉඟුරු සුදු ලුණු ටික. ඒකත් විනාඩියක් දෙකක් මේක මෙහෙම මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. ඒ ටිකත් චුට්ටක් මික්ස් කරලා ඊට පස්සේ අමු මිරිස් ටික. මේ ටික ඔක්කොම තෙලේ ෆ්‍රයි වෙන්න දීලා ඊට පස්සේ මෙහෙම රවුමක් හදලා දාගන්නවා අපේ එග් එක. ඊට පස්සේ ඉතින් පත ගාලා මික්ස් කරගන්න ඕනේ. දුන් දානවා. ඊට පස්සේ මම අපේ කැරට් ටිකක් දාගන්නවා. කැරට් ගෙඩියකිනුත් භාගයක් වගේ තමයි මම මේ ගත්තේ. වැඩි තිබ්බහමත් මේකට එච්චර සෙට් නෑ. ඊට පස්සේ ඔයිල් චුට්ටක් මෙහෙම දාගෙන ඒකට මම දාගන්නවා කෑලි මිරිස්. අපි දයිය කන විදිහට තමයි මම මේකට කෑලි මිරිස් දාගන්නේ. ඊට පස්සේ සීනි චූට්ටකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම මික්ස් කරගෙන සෝයා සෝස් දාගන්නවා.
දැන් මම ලුණු චූට්ටකුයි ගම්මිරිස් චූට්ටකුයි දාගන්නවා. ඊට පස්සේ ටොමැටෝ සෝස් දානවා. ටොමැටෝ සෝස් හරි කෙචප් හරි දාගන්න ඕනි මං. දැන් ගෙදර තිබ්බේ ටොමැටෝ සෝස් හින්දා මං ටොමැටෝ සෝස් දාගත්තා. ඒකත් හොඳට මික්ස් කරගෙන දැන් තියන්නේ අපේ පස්තා ටික දාගන්න. මේ තමයි බබා පස්තා කන්න ආසම විදිහ. අම්මා මාරම සුවඳක් තමයි එන්නේ දැන්. මං තව ගම්මිරිස් චූට්ටකුයි ටොමැටෝ සෝස් ටිකකුයි දාගන්නවා මේකට. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහටම අබරපු චිකන් නැත්තම් වෙන මස් වර්ගයක් දාලත් හදාගන්න පුළුවන්. ශනිකව හදාගන්න ඕනේ හින්දා තමයි මම මේකට මීට් බෝල්ස් චොප් කරලා දාගත්තේ. ලොකෝ වෙනසක් නෑ. ඒකත් අබරපු චිකන් දාගත්ත වගේ තමයි. හරිම රසයි. කන්න යන්නේ. බලන්නකෝ අන්තිමට අපේ පස්තා එක හරිම ලස්සනයි. ලස්සනයි වගේම සුවදයි. හරිම රසයි මේක. මේකට ඔය නම් කෑලි මිරිස්සු සීනි දාගන්න නැතුව චිලි පේස්ට් තියෙනවා නම් ඒව දාගන්නත් පුළුවන්.